පැමිණි සියලු දෙනා අපි තාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නා විශේෂයෙන් ස්වාමින් වහන්සේ හා දේවගරිතුමාගේ අවසරයි. මේ තමයි මේ මොහොත අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටයේ නිෂ්පාදකතුමාට තිර පිටපත ලබා දීම. සියලු දෙනාගේම අවසරයි. චිත්‍රපටි කලාව බොහෝම මේ ලදරු අවදියේම අපේ රටේ තාම තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ගණීය රංගන ශිල්පිය මේ ගාය පැමිණෙනවා. ජයවා. මල මගුලයි දැනුයි එන්නේ. මල මගුලයි මගේ පුටු මේ වාඩි උනේ. හරි හොඳ අත්පොල සන්නාදයක් දෙන්න. හොඳයි ස්තුතියි. ඉතින් අපිටත් ඉදිරියට මේ වැඩ කරන්න තියෙන අවකාශය සෑහෙන්න පුළුල් වෙමින් තියෙනවා කියලා පේනවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා කෝසල මහත්මයා ඇතුළු ඒ වගේ මේ ව්‍යාපාරික මහතුන්ට. ඒක වැරදියට හැදුනොත් ඒ කියන්නේ ඒකේ රසයක් නිර්මාණය වෙන්නේ නැත්නම් අපි කොච්චර මහන්සි වුණත් ඒක සමාජගත කරන්න බැරි කාලයකට අපි ඇවිල්ලා තියෙනවා. හිට අපි ආපු සිනමා ගමනේ ඉන්දියාවටත් අභියෝග කරන චිත්‍රපටි හදපු ලාංකිකයෝ පසු කාලීනව හැමදේම කඩම් වැටෙනවා වගේ චිත්‍රපටිත් කඩාගෙන වැටෙන්න ගත්තා. රංගන ශිල්පියෝ නෙවෙයි. නමුත් කලාවට එක එක ආකාරයට සම්බන්ධ වුණා. අපි දෙන්නම ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා ලේකම්වරු හැටියට වගේම දේශපාලන බලධාරීන් හැටියට කාලාන්තරය ඇතිසි චරිත කිව්වා වගේ මේ සිනමාවේ වැඩිත් එක්ක අපි ඔට්ටු වුණා. හරි ස්තුතියි පබෝදා හැම නැත්නම් ගීති. ඉතින් ඇත්තටම මේ කියන්න ඕනේ ක්‍රිස් ගැන තමයි මේ විශේෂයෙන් කියන්න ඕනේ. මට ක්‍රිස් මේ වැඩේට කතා කරනකොට සෑහෙන කාලයකට කලින් කතා කරේ. මං ආසම ක්‍රිස්ගේ තියෙන මිත්‍රශීලීකමට අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ ටීම් එකක් විදිහට එයාගේ වැඩ කරන්න තියෙන ආසාවට තමයි මම ගොඩක්ම කැමති සහ එයාගේ නිර්මාණ ඇතුළට කියන්නේ විශේෂයෙන්ම කාස්ටිං කියන දේ ගැන එයා ගොඩක් කල්පනා කරන අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එhmenan අපිට තව සුළු වෙලාවකින් පුළුවන් අපේ සමූහ ඡායාරූපය ලබා ගන්න. හැබැයි ඊට මම හිතනවා ඒක වෙනවා අනිවාර්යෙන්ම කියලා මේ චිත්‍රපටියේ. හැබැයි මේ චිත්‍රපටි කර්මාන්තේ මීට වඩා ඉස්සරහට ගෙනියන්න ඕන කියන හැඟීම මම ළඟ මා තුළ තියෙනවා. ඉන්දියාවේ චිත්‍රපටියක් රිලීස් කරනකොට ඒක ලෝකෙ පුරා එක දවසේ එක වෙලාවෙ රිලීස් වෙනවා. අපි හිතන්නේ අපිට හැම දෙයක් තාම මේ රටේ කරගන්න බැහැ වෙලා තියෙනවා.